ආයුබෝවන් මිත්‍රවරුනි. ඉතින් අපි කුකුල් කූඩේ හදන තැනට යම් බලන්න. ඉතින් සාර්ථකව කුකුල් කූඩේ හැදමින් පවතිනවා. මැටි බිත්ති බෙදලා තමයි මේ කූඩේ හදන්නේ. කලින් වීඩියෝ දෙකක් අරගෙන අවිල්ලා තියෙනවා. මේක ඇතුළත් මම ඔයාලට පෙන්නන්න. මේ උඩට ලෑලි ගහගෙන තියෙනවා සත්තු වෙන නිසා. ඉතින් වටේටම මැටි තියෙන පොඩි ඉවුරක තමයි මේ කූඩේ හදන්නේ. තාත්තා තමයි වහලේ ගහන්නේ. උළු වහලයක් තමයි ගහන්නේ. මම ඔයාලට ඒ වහලේ පෙන්නන්න. ඉතින් මේ ආකාරයෙන් තමයි අපි වහලේ ගහගන්නේ. තනි ඵලයට වහලේ ගහගන්නේ. උළු වගේක් ගෙදර තිබ්බා. ඉතින් ඒ උළු වහගන්න පුළුවන් නිසා අපි තහඩුවෙම ගෙනාවේ නැහැ. මොකද අඩු වියදමින් කරගන්න ඕන නිසා. ඉතින් මිත්‍රවරුනි, මේ වටේට කුකුලොන්ට ඇවිද හොඳට කණ්ඩ පුළුවන් උඩහට යනකම් කැලේ තියෙන්නේ. මේ කුකුල් කූඩේ හදලා ඉවරුණාට පස්සේ එතනත් වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්න. දැනට අපේ කුකුල්ලෝ ඉන්නවා. යාලා පොඩි කූඩේක ඉන්නේ. ඉතින් අහල පහල ගෙවල් වලට යන නිසා තමයි මේ වගේ තැනක් තෝරාගෙන කූඩේ හදන්න ගත්තේ. ඉතින් මිත්‍රවරුනි, තව වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා. ඔයාලට ජයම වේවා.